සමහර කෙනෙක් බලන්නකෝ. තොනුරුවන් වැඩ ඉන්න තැනකට ගියා වුණත් මොනවා හරි පින්වතුනි මේ සම්ප්‍රප්පලාපයක් කතා කර කර ඉන්නව හැරෙන්න ඒ ගියපු අයගෙනොත් කීයෙන් කී දෙනාද බලන්නකෝ පිනක් දහමක් කරගන්නේ. එක්කෝ ඒක ආපු කවුරු හරි කෙනෙක් එක්ක මිනිසුන්ගේ පවක මහත කියන්නේ පින්වතුනි යන්නේ තනියම සමහරලාවට එතනට ගිහිල්ලා පින්වතුනි මොනවා හරි වැඩකට නැති දේවල් කතා කරන කවුරු හරි මිත්‍ර හරි කරගන්නවනේ. ඒ කියන්නේ කතා කරන කෙනා හොයාගන්න එතනට ගිහිල්ලා. දැන් තනියෙන් ගියා නම් පින්වතුනි මම තනියෙන් ආවේ ඒ නිසා මට පිනක් දහමක් කරගන්න ලීසි කියලා හිතන්නේ. එතනටත් ගිහිල්ලා කවුරු හරි කොහෙන් හරි සමහරලාට මේ අනුරාධපුර පොරොන්නරුවෙන් ආපු කෙනෙක් වෙන්න පුළුවන්. මෙයා ගිහිල්ලා තියෙන ගාල්ල මාතරින් එතනටත් ගිහිල්ලා කෙනෙක් හොයා ගන්නවා. ඉතින් මොනවා හරි කතා කර කර ඉන්න එක තමයි කරන්නේ. අඩු ගන්න ඉතින් ඒ ආපු කවුරු හරි කෙනෙක් හොයා ගන්න බැරි නම් පන්සලේ හාමුදුරුවෝ හරි අල්ල ගන්නවා. එක්ක මොන හරි දේශපාලනය ගැන කතා කරයි. එහෙම නැත්නම් සමාජයේ වෙන මොන හරි අපරාධ ගැන කතා කරයි. මිනිස්සු පින්වතුනි පින් කරගන්න තැනට ගිහිල්ලත් පිනක් කරගන්න බැරි වෙන්නේ මට හිතෙන්නේම ලොකු අකුසල කර්මයක් පළ දීලා කියලා මට නම් හිතෙන්නේ. දැන් ඔය සමහරලාට මං අත්දැකීම් ලැබලා තියෙනවා. සමහරලාට හුඟ දෙනෙක් එහෙම වෙලා කතා කරනවනේ. ඇති වැඩකුත් නැහැ. ඉතින් දේශපාලනේ අපිත් එක්ක කතා කරා කියලා මොකද්ද තීරුම? මොකෝ රට වෙනස් කරන්නේ? අපරාධ අපිත් එක්ක කතා කරා කියලා මොකක්ද තියෙන තීරුම? ඉතින් සමහරලාවට පින්වතුනි දැන් එහෙම කවුරුහට කියන එකට අපිට නතර කරන්නත් බෑනේ. ඉතින් ඕක නිකන් අහගෙන ඉඳලා කොයි හරි තැනක් බලලා මොකක් හරි ධර්ම කාරණාවක් ඉස්මතු කරනවා. ඉතින් මේ අවස්ථාව උපමා කරගෙන ඉතින් කියන බුදුහාඳුරන්ගේ කාලෙත් මෙහෙම දෙයක් තිබුණා කියලා මම සමහරලාට හිටපු ගමන් මොනවා හරි බණ කරුණු කියනවා. අපි පින්වතුන් කියන්නේ දැන් සමහරලාට අර අල්ලාප සල්ලාප ටික කතා කරන විනාඩි 20ක් 30ක් හොඳට අහගෙන ඉන්නවා. හැබැයි බණ කරුණ කියන්න පටන් ගත්තයින් හරි ඈනුන් දෙක තුනක් කැරෑර නිදි කිරා වැටෙනවා. හරි අමාරුවෙන් පින්වතුන් ඇස් දෙක ලොකු කරගෙන ඒ ටික ගහන්නේ. ඒ බලන්න මිනිසුන්ගේ මේ පවක මහත කොච්චර වටිනවද පින්වතුන් ඒ වෙලාවට ගිහිල්ලා ওই වැඩකට නැති දෙතිස් කතා කරන්න තෝරගන්නවට වඩා මේ වටින ධර්මයේ කරුණක් පින්වතුනි කතා කරන්න පුළුවන් නම් උන්වහන්සේලා එක්ක කොහොමද මේ දුක ඇති වෙන්නේ? මොකද්ද මේ සංසාරේ දුක කියන්නේ? බුදුරජාණන් වහන්සේ කවුද? ධර්ම රත්නය කියන්නේ මොකද්ද? මහා සංඝ රත්නය කියන්නේ කවුද? පින්වතුනි මේ ධර්මයේ කතා කරන්න පටන් ගත්තොත් රෑ එළි වෙනවා දවස ගෙවෙනවා තේරෙන්නේ නැහැ. එච්චරට ප්‍රතිඵල එච්චරට කතා කරන්න දේවල් තියෙනවා පින්වතුනි මේ ධර්මයේ. නමුත් ඒවාට වඩා මිනිස්සු අර සසරේ පුරුදු කරලා තියෙන අකුසලේ නිසා අකුසල් වඩන්නම තමයි පින්වතුනි කැමති. නමුත් තුනුරුවන් වැඩ ඉන්න තැනට ගිහලා පින්වතුනි කොච්චර දේවල් අපට කරගන්න පුළුවන්ද? හිතන්නකො එක වතාවක් පින්වතුනි බෝමලු අතු ගන්නවන. එක වතාවක් පින්වතුනි විහාරමලු අතු ගන්නවන. ඔය යන්නේ එක වාරයකදී මහ ලොකු කොටසක් ඕනේ. ඊටාම කුඩා කොටසක් අතු ගන්නවන. කොච්චර පිං පිරනවද? තමන්ගේ ජීවිත කීයක් සුවපත් වෙනවද? අනිත් එක මෙලොව ජීවිතේ කොච්චර අකුසල කර්ම පිං අපට යටපත් කරගන්න පුළුවන්ද කියලා තියෙන්නේ පින්වතුනි ධර්මයේ ආනිසංස හැටියට බෝමලු ඇමදීම, විහාරමලු ඇමදීම, ධර්මශාලා ඇමදීම පින්වතුනි මේවායින් ලැබෙන කුසල පක්ෂයේ සඳහන් කරලා තියෙන්නේ තමන්ගේ ශරීරයේ තියෙන දද වන
කුෂ්ඨ ආදී කියන මේ බාහිර රෝගයන් වල ඉඳලා අභ්‍යන්තරයේ තමන්ව මරණයට පත් කරන්න පුළුවන් පිළිකා වගේ පින්වත්නි රෝග පවා නැති කරන්න පුළුවන් ඒ කුසල පක්ෂයේ බලවත් කියලා. බෝමලු අමදින එක, විහාරමලු අමදින එක, ධර්මශාලා අමදින එක. එච්චර ආනිසංස තියෙනවා පින්වතුනි ඒකේ. ඒ නිසා පින්වතුනි අඩුම තරමේ තුනුරුවන් වැඩ ඉන්න තැනකට හරි ගියපු වෙලාවට පින්වතුනි අර තමන්ගේ ගති පුරුදු ඒවා මැදකට එතනින් ඇතුල් වෙනකොටම එළියෙන් තියලා ඇතුළට ගිහිල්ලා පින්වතුනි කුසල් දහම් ටිකක් වඩාගෙන එතනින් එළියට එන උත්සාහ ගන්නකෝ. ඒකේ වටිනාකම පින්වතුනි කියලා නිම කරන්න බෑ. මම බුදුන් වඳින්න යමි කියලා හිතලා ඉදිරියට පාදයක් තැබුවොත් ඒ තබන පියවර කොච්චර වටිනවද කියලා තියෙන්නේ. ලෝකේ දුර්ලභම ගණේ වස්තුන් 4ක් ඇතුන්, අශ්වයන්, රත, කන්‍යාවියන්. දුර්ලභම ගණේ වස්තුන් 4ක්. මේ එකකින් යමෙකුට ලක්ෂ ගානේ ලැබුණොත් ඒ කියන්නේ මේ ලෝකයේ අති දුර්ලභම වස්තුන් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ දුර්ලභම වස්තුන් එකකින් ලක්ෂ ගානේ ලැබුවොත් ඒ ලක්ෂ ගානේ ලබනවට වඩා අර ඉදිරියට තව පියවර වටිනවා. කියලා තියෙන්නේ පියවරෙන් 12 කලාවෙන් එක කලාවක්වත් අර ප්‍රමාණය වටින්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ පින්වතුනි මේ බුදුරජාන් වහන්සේ ගැන ආවර්ජනය කරගෙන තබන එක පියවර ඔච්චර වටිනවනම් භාග්‍යතුන් වහන්සේ උදෙසා කරන බුද්ධෝපස්ථානය කොච්චර වටිනවද? ධර්මෝපස්ථානය කොච්චර වටිනවද? මහා සංඝරත්නය උදෙසා කරන උපස්ථානය කොච්චර වටිනවද? හැබැයි බලන්න පින්වතුනි අදත් ඒ වටිනාකම දැනගෙන ජීවත් වෙන කීයෙන් කී දෙනාද? හරිම අතලොස්සයිනේ පින්වතුනි වටිනාකම දැනගෙන ජීවත් වෙන්නේ. ඔය සවැත් නුවර ජීවත් වුණා එක දිලිඳු පවුලක්. ගෙදර හිටිය අම්මයි තාත්තයි පුතයි. නමුත් අම්මා මිය පරලෝ ගියා. තාත්තයි පුතයි විතරයි ජීවත් වුණේ. පුතත් ලොකු මහත් වෙනකොට විවාහය කරගන්න එක පවා ප්‍රතික්ෂේප කරලා තමන්ගේ තාත්තව රැක බලාගෙන හිටියා. විවාහ වුණොත් තමන්ගේ තාත්තව බලා ගන්න බැරි වෙයි කියන බයට තනි කඩ ජීවිතයක් ගත කරගෙන තාත්තව පෝෂණය කරගෙන හිටියේ. මොහු පිටුතුරි බොහෝම සද්ධාවන්තයි. කොයිතරම් සද්ධාවන්තයිද කියනවනම් දවස ගානේ ජේතවනාරාමයට යනවා බණ අහන්න. ගිහිල්ලා බුද්ධෝපස්ථානය කරනවා. ධර්මෝපස්ථානය කරනවා. මහා සංඝරත්නය උදෙසා උපස්ථාන කරනවා. තුනුරුවන් උදෙසා උපස්ථාන කරගෙන ජීවත් වෙනවා. තුනුරුවන් වැඩ ඉන්න කාලෙක පින්වතුනි කෙනෙකුට ලබන්න තියෙන ලොකුම ලාභයක් නේ පින්වතුනි ඕක. ඉතින් මේ තරුණියත් දවස ගානේ පින්වතුනි ගිහිල්ලා බණ අහලා තුනුරුවන් උදෙසා උපස්ථාන කරලා දවසක් තාත්තා කල්පනා කරනවා මගේ පුතාට දැන් මම ඉන්න තාක්කල් තනිකමක් නැහැ. මමත් හැමදාම ඉන්නව නෙවෙයිනේ. මම නැති කාලෙක මගේ පුතාට මොකද වෙන්නේ? පුතා එදාට තනි වෙනවා. කාත් කවුරුවත් නැති වෙනවා. ඒ නිසා මගේ පුතාට තනිකම දැනෙන්න දෙන්න හොඳ නැහැ කියලා තාත්තම කැමැත්ත ඇති කරගෙන පින්වතුනි එක්තරා කාන්තාවක් විවාහ කරවලා දුන්නා. පුතාගේ අකමැත්ත පිටම.
දැන් ඉතින් මේ තුන්දෙනාත් එක්ක එකම නිවසේ වාසය කරනවා. හැබැයි අර ආපු ලේලිය පින්වතුනි සත්පුරුෂනේ. බොහොම අසත්පුරුෂ ගති තියෙන්නේ. ඈ මේ පියාව පිළිකුල් කරා. පියාගේ මේ ජරා ජීර්ණ භාවය, රෝගී භාවය, ඒ පියාගේ වයසට යෑම මේව පිළිකුල් කරා. මෑට පින්වතුනි දැන් මේ ගෙදර මේ පියත් එකට වාසය කරන එක බොහොම අප්‍රසන්නයි. ඒ නිසා කල්පනා කරා තමන්ගේ මේ මාමණ්ඩිව ගෙයින් පිටුවහල් කරන්න. හැබැයි ඒක තමන්ගේ තනි තීරණයට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ස්වාමියාගේ අවසරය ඕන. ස්වාමියාගේ අවසරය ගන්න නම් ස්වාමියාට තාත්තව එපා වෙන්න ඕන. ඒකට තමන් දකින කාරණාවල් වලින් තාත්තව එපා වෙන්නේ නැහැ ස්වාමියාට. ඒ නිසා එපා වෙන විදිය දෙයක් කරන්න ඕන කියලා මම මොකද කළේ? තාත්තට නිතර කීන්ති ඇවිස්සෙන විදිහට හැසිරුණා. ඔන්න දැන් තාත්තා වතුර එකක් ඉන්නලාවට සමහරලාවට ඊටාම උණුසුම් ජලයේ ගිහිලා දෙනවා. ඊයෙන් පස්සේ කියන දුවේ ඉතින් මේක පොඩ්ඩක් රස්නේ වැඩි නේ බොන්න අමාරුයි කියලා. ඉතින් ඒක කියලා ස්වාමියාට කියනවා බලන්නකෝ ස්වාමීනි මං තාත්තට මේ වගේ මද රස්නේ වතුර එකක් ගිහින් දුන්න මේක මේ උණුසුම් වැඩි කියලා මට ආයෙමත් වතුර ගෙන්න ඕනනේ මාව. ඒ ගිහින් දෙනකොට දෙන්නේ ඊටාම සීතල වතුර. ඉතින් ඒ වෙලාවට කියනවා දුවේ මේක සීතල වැඩි කියලා කිව්වම ගිහින් කියනවා බලන්නකෝ දැන් උණු වතුර ඉල්ලුවම උණු වතුර ගිහින් දුන්නා, ඇල් වතුර ඉල්ලුවම ඇල් වතුර ගිහින් දුන්නා. ඒක ගිහින් දුන්නම කියන උණු වැඩි කියලා, තව එකක් ගිහින් දුන්නම කියන සීතල වැඩි කියලා. දැන් මේ තාත්තට කියනවා, මේ ස්වාමියාට කියනවා. ආයෙ කරන්නේ කන වෙලාවට ලුණු වැඩි කරලා කෑම දෙනවා. එහෙම නැත්නම් ලුණු අඩුවෙන් කෑම දෙනවා. ඉතින් ඒ වෙලාවට කියනවා දුවේ මේකට ලුණු වැඩි කියනවා. ඉතින් ආයෙ ගිහින් දෙනවා කෑම ලුණු අඩුවෙන්. එතකොට ලුණු අඩුයි කියනවා. කියනවා බලන්නකෝ ස්වාමීනි කෑම ගිහින් දෙන මේක ලුණු මදි කියනවා, ලුණු වැඩි කියනවා. මම මොනවා කරන්නද? මට නම් බෑ තවදුරටත් මේ කරදරේ විඳින්න. නුඹම නුඹේ තාත්තව බලාගෙන මම මේ ගෙදරින් යන්න. මාව මේ ගෙදරින් තියාගන්න ඕන තාත්තා වෙලවන්න කිව්වා. දැන් ඔහොම කියලා අන්තිමටම දැන් ස්වාමියා තීරණය කළා. ස්වාමියා බිරිඳට කියන සොඳුරිය මගේ තාත්තා හුඟක් වයසයි. මගේ තාත්තට දැන් අතපය හතරේ වාරුවනේ. ඒ විතරක් නෙවෙයි තාත්තට මම හැරෙන්නේ මේ ලෝකේ වෙන කවුරුවකුත් නැහැ. මට තාත්තව ගිහින් දාන්න තැනකුත් නැහැ. තාත්තට තනියෙන් වැඩපල කරගන්නත් බෑ. නුඹ එහෙම නෙවෙයි. නුඹගේ අතපය හතර බොහොම ශක්තිමත්. තනියෙන් ඕන තැනක ගිහලා වැඩපලක් කරගන්න පුළුවන්. අනික නුඹ තනියෙන්ොත් නැහැ. නුඹට ඕන තරම් ඥාති තිබෙතුන් ඉන්නවා. ඒ නිසා නුඹ මේ ගෙදරින් යන්නකෝ මං තාත්තා බලාගෙන ඉන්නම් කිව්වා. ඉතින් ඈ බලාපොරොත්තුනේ උත්තරේ ඒක නෙවෙයි. දැන් ඈ දැනගත්තා බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි වෙන්නේ. ඒ නිසා මම මොකද කළේ? මාමණ්ඩිගෙනුයි ස්වාමියෙකුගෙනුයි සමාව අරගෙන ආයෙ ගෙදර හිටනවා. දැන් මේ ප්‍රශ්නේ නිසා පින්වතුනි මේ තරුණයාට ඒ දවස් ටිකේම බණ අහන්න යන්න බැරි වුණා. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ අමෝට ගිය වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අහනවා උපාසක පහුගිය දවස් ටිකේම පේන්නේ හිටියේ නෑ මොකද උනේ කියලා ඇහුවා. එතකොට කියනවා ස්වාමීනි අපේ ගෙදර මේ වගේ පොඩි ප්‍රශ්නයක් වුණා. ඒ ප්‍රශ්නේ විසඳලේ මම මේ ආවේ කිව්වා. ඒලයි භාග්‍යතුන් වහන්සේ මොහොත කියනවා උපාසක අද නුඹ තාත්තව තියාගෙන බිරිඳන එළියට දැම්මේ. හැබැයි කලින් ආත්මික නම් ඒක එහෙම නෙවෙයි කොහොනේ. බිරිඳව තියාගෙන තාත්තයි කෝ එළෙව්වේ. ඒ ජීවිතේ මම තමයි කෝ මැදිහත් වෙලා තාත්තගේ ಗುಣ කියලා දීලා තාත්තව නැවත ගෙදරට එක් කරගෙන ආවේ. කියලා තමයි තක්කල ජාතකයේ දේශනා කළේ.
අතීතයේ කසීරට එක පවුලක් හිටියා. මේ වර්තමාන කතාව වගේම තමයි ඒ ජීවිතයේ වෙච්ච සිදුවීම් ටිකක්. අම්මයි තාත්තයි පුතයි හිටියා. අම්මා මැරිලා පුතා තමන්ගේ තාත්තව බලාගෙන තනිකඩ ජීවිතයක් ගත කරන්නේ. ඒ ජීවිතේත් මේ තාත්තා මොකද කළේ? තමන්ගේ පුතාට අකමැත්තෙම විවාහයක් කරලා දුන්නා. ඉතින් ඈත් මේ වගේම තමයි තාත්තව පිළිකුල් කරා. ඉතින් තාත්තා කෙරෙහි අකමැත්තක් ඇති වෙන විදියට මේ අර විදියටම හැසිරෙනවා. උණුසුම් ජලයේ ගිහින් දෙනවා, සීතල ජලයේ ගිහින් දෙනවා, ලුණු වැඩි කෑම දෙනවා, ලුණු අඩුවෙන් කෑම දෙනවා. ওই ටික ওই විදියටම කළා. ඉතින් ඒ ජීවිතේත් දැන් ස්වාමියාට අර ටික කියනවා. මට නම් මේ ගෙදර ජීවත් වෙන්න බෑ. මේක මහා අපායක් වගේ. කොච්චර කරත් හොඳක් අහන්න නෑ. බැනුම්මයි අහන්න වෙන්නේ. තාත්තා ඕන්නම් මම යන්න, මම ඕන්නම් තාත්තා වෙලවන්න කිව්වා. ස්වාමියා අහනවා ඉතින් සොඳුරිය කොහොමද මං තාත්තා වෙලවන්නේ? එලවන්න දෙයක් නැහැ කොහොමද දැන් ඉතින් මරණාසන්න වෙලා ඉන තාත්තා තව ටික දොහකින් මැරෙනවා. ඒ නිසා මරලා වල දාන්න කිව්වා. මේ කාලේ මේ දෙන්නට පින්වතුනි පුතෙක් හිටියා. ඒ ජීවිතයේ මොහුගේ නම වසිට්ටක. ඉතින් අහනවා ස්වාමියා මේ සොඳුරිය මේ මරණවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. හරි බැරෑරුම් දෙයක් නේ. කොහොමද මං ඒක කරන්නේ කියලා ඇහුවා. බිරිඳ කියනවා තාත්තට කියන්නේ මේ අසවල් ගමේ ණයකරුවෙක් ඉන්නවා. ඒ මිනිසයා ණය මුදල දෙන්නේ තාත්තෙක් කරගෙන ගියොත් විතරයි. එහෙම කියලා තාත්තව මහා පාන්දර රතේ දාගෙන ගිහිල්ලා අමු සොහොනේ නතර කරලා නුඹ ගිහලා වලක් කපන්න. වල කපලා ඉවර වෙලා හොරු පිරිසක් රතේ වට කරලා මංකොල්ල කන්න සැලසුම් කරා වගේ මූණ වහගෙන ඇවිල්ලා තාත්තට ගහලා තාත්තා මරන්න කිව්වා. මරලා අර කපපු වලේ වල දාලා ඉන්න කිව්වා. දැන් ඔය කතාව අහගෙන හිටිය අර පුංචි පුතා. පුතා කල්පනා කරා මගේ තාත්තා අම්මගේ කීම අහලා මහා පාප කර්මයක් මේ කරගන්න හදන්නේ. ඒ නිසා සීයව මරන්න දෙන්න එහෙම බෑ. සීයව මම බේර ගන්න ඕන කියලා අර තාත්තා උදේ පාන්දර රතේ දාගෙන යන සෝදානම් වෙදී පුතත් ගිහිලා නැග්ගේ රතේට. කොච්චර කිව්වත් බැසි නෑ. දැන් ඉතින් ඔන්න පුතත් එක්ක තාත්තවත් දාගෙන රතේ ගිහිල්ලා සොහොන් ළඟ නතර කරලා ගිහිල්ලා ඉතින් වල කපනවා. ওই වෙලාවේ පුතා ඇවිල්ලා අහනවා තාත්තේ මොකද කරන්නේ? එතකොට කියනවා පුතේ බලන්නකො සීයා දැන් හුඟක් වයසයි. අනිත් එක සීයා ලෙඩ වෙලා සීයා හරියට දුක් විඳිනවා. මම මේ හදන්නේ සීයව ඒ දුකින් නිදහස් කරන්න කිව්වා. කොහොමද නිදහස් කරන්නේ? හොම සීයා මරලා මේ වලේ වල දාන්නේ කොහොමද දන්නේ? ඒතර සීයට වේදනාවක් නැහැ කිව්වා. එහෙමද තාත්තේ කියලා මේ පුතා මොකද කළේ? උදැල්ල අරගෙන ගිහිල්ලා ඊට අසලින් තවත් වලක් කපනවා. එතකොට අර මනුස්සයා ගිහිල්ලා අහනවා පුතේ මොකද කරන්නේ? වලක් කපනවා. මොකටද ඇහුවා? මමත් ලොකු මහත් වුණෙන් පස්සේදී විවාහ වෙච්ච කාලෙක තාත්තත් ලෙඩ වෙලා දුක් විඳිනකොට තාත්තවත් දුකින් නිදහස් කරන්න කිව්වා. මම මේ වල කපන්නේ. ඒ කියන්නේ තාත්තවත් මරලා මේ වලේ වල දාන්නේ තමයි කෝ හදන්නේ. එතකොටම අහනවා පුතේ තාත්තව මරලා වල දාන්න පුතාට දුක නැද්ද කියලා. එතකොට අහනවා ඉතින් තාත්තේ සීයා මරලා වල දානකොට තාත්තට දුකක් නැහෙනේ. තාත්තත් කරන්නේ හොඳක් මමත් කරන්නේ හොඳක් කිව්වා. එතකොට තමයි ඔහුට මේ කරන්න ගිය දේ මොකක්ද කියන එක තේරුනේ. ඒ වෙලාවේදී පින්වතුනි තමන්ගේ දරුවා මේ කරන්න යන වැඩේ බරපතලකම පෙන්වලා දුන්නා. ඇත්තටම පින්වතුනි අපේ පින්වතුන් හිතන්න අපේ සමාජයේ තුලත් මේ කාරණාව හරියට දකින්න ලැබෙන කරුණා.
තමන්ගේ අම්මල තාත්තල වයසට ගියාම සමහර දරුවෝ පින්වතුනි තමන්ගේ දෙමව්පියන්ව එක්ක මහලු නිවාසවල එක්ක වැඩිහිටි නිවාසවල සමහර ලාට මේ පාරේ මග තොටේ දාලා එන කතා අපි ඕන තරම් අහලා තියෙනවා. පිටුතුනි මට වෙලාවකට හිතාගන්න බෑ ඒ දරුවන්ට ඇත්තටම එහෙම දෙයක් කරන්න ඒ හිත හැදින්නේ කොහොමද කියලා. ඒ හිත එච්චර අකාරුණික වෙන්නේ කොහොමද කියලා. අපි පිටුතුන් දන්නවද? ඔය මාපියවරු ඔය මහලු නිවාසවල පින්වතුනි ඉඳගෙන මානසික වශයෙන් මොන තරම් දුක් ගොන්නකද ඉන්නේ කියලා. කායිකව දුකක් නැහැ. කන්න බොන්න ලැබෙනවා, ඉඳුන් හිටුන් ලැබෙනවා, අඳින්න පළදින්න ලැබෙනවා. ගෙවල් වල ඉන්නවට වඩා හොඳට පින්වතුනි කාල බිලේ තැන් වල ඉන්නවා. හැබැයි කායිකව පින්වතුනි කොච්චර සුව පහසු ජීවිතයක් ගත කළත් ඒ අම්මල තාත්තල මානසික වශයෙන් ඉන්නේ පින්වතුනි මහ දැඩි වේදනාවක. ඒක බලා ගන්න පුළුවන්. බලන්න පින්වතුනි සමහර මහල් නිවාසවලට දානමාන අරගෙන ගියාම ඒ තැන්වල ඉන්න ඒ අම්මල තාත්තල ඇවිල්ලා ඒ දන් ගෙනියන තරුණ ළමයිගේ ළඟට ඇවිල්ලා අත් අල්ලගෙන සමහරලාවට නතර කරන්නේ එක දිගට කතා කරනවා. මට සමහරලාට ඕව දකින්නකොට ඇත්තටම හිතෙන්නේ අර තමන්ගේ දරුවන්ට කියන්න ඕන ටික නෙවෙයි කියනවා ඇත්තේ. දරුවෝ එක්ක කතා කරන ටික වෙන්නේ නැති මනසින් ධාරක ස්නේහයක් හිතේ හදාගෙන ඒ යන දරුවොත් එක්ක කතා කරනවා ඇත්තේ. කින මානසිකව කොච්චර හිරවීමක්ද. මම සමහර අයට පින්වතුනි කියනවා ඔය වගේ තැන් වලට දානමාන අරගෙන ගියාම මේ අම්මල තාත්තලා කතා කරන්න ගත්තොත් නතර කරන්න දෙන්න එපා කියලා. ඒ කතාව ඉවරනකන් අමාරුවෙන් හරි අහගෙන ඉන්න. මොකද ඒ කියන කෙනාට ඒක ලොකු සහනයක්. සමහරලාට මම දැකලා තිනවා අත් අල්ලගෙන ළඟ වාඩි කරගෙන දුවේ පුතේ කී ඔළුව අත ගගා පුදුම ආදරයක් නේ දක්වන්නේ. ඒ කාට දෙන ආදරේද? තමන්ගේ දරුවන්ට දෙන ආදරේනේ. ඒකයි මම කිව්වේ අම්මල තාත්තලා පුදුම වේදනාවකින් පින්වතුනි තැන්වල ඉන්නේ. මම සමහරකට දැකලා තියෙනවා මෙතන මේ රාජගිරියේ තියෙනවනේ පාලම ළඟ එහෙම වැඩිහිටි නිවාසයක්. නිකමට ඔය 4ට 5ට විතර යන වෙලාවට බලන් යනකෝ ඔතනින් මේ අර බෝගහ ළඟට ඇවිල්ලා සමහර තාත්තලා අම්මලා පුටු තියාගෙන රෝදු පුටු වල ඉඳගෙන පිටුතුනි පාර යන මිනිසුන්ට අතවනනවා. පුදුම දුකක් පිටුතුනි ඒක දකිනකොට දැනෙන්නේ. අර හිතේ තියෙන පීඩනේ නේද ඔය පිට කරගන්න ඇත්තේ. මම ඒක කල්පනා කරන්නේ පිටුතුනි ඒ දෙමාපියන්ගේ දරුවෝ ගෙවල් වල කොහොම ඉන්නවද? දෙමව්පියෝ පින්වතුනි අපට කරපු දේවල් වල අංශු මාත්‍ර වටිනාකමක් Tamanට දැනෙනවා නම් කිසිම දරුවෙකුට බෑ පින්වතුනි මේ ලෝකේ Tamanගේ අම්මව තාත්තව කොහොම තනි කරලා ගෙවල් වලට වෙලා ඉන්න. කිසිම දරුවෙකුට බෑ. දෙමව්පියෝ පින්වතුනි අපට මොනවද කරලා තියෙන්නේ? මේ ලෝකේ හැම අම්මා තාත්තා දෙන්නෙක්ම Tamanගේ දරුවා වෙනුවෙන් අනිවාර්යයෙන්ම කරන යුතුයකම් ටිකක් තියෙනවා. ඔය ටිකවත් අපේ මතකයේ තියෙනවනම් මැරෙනකම් පින්වතුනි දෙමව්පියෝ බලා ගන්නවා අපි. මොනවද පින්වතුනි අම්මා තාත්තා අපි වෙනුවෙන් කරේ? පටන් ගන්න අපිව ඒ මව් කුසේ පිළිසඳගත්තු තැන ඉඳලා. බලන්නකො පින්වතුනි අපිව මව් කුසේ පිළිසඳගත්තු වෙලාවේ අපේ අම්මා පින්වතුනි ඒ කුස කොච්චර පරිස්සම් කරාද? සමහර වෙලාවට කෑමක් ගත්තොත් දෙතුන් වතාවක් කල්පනා කරනවා මේක කන්න හොඳයිද නැද්ද කියලා. කුසේ ඉන දරුවට වසක් විසක් වෙයි කියලා බයට.
සමහර වෙලාවට පින්වතුනි නිදාගන්න ගියාම එකම ඇලේට නිදා ගන්නවා. කොසේන දරුවට වේදනාවක් වෙයි කියන බයට. පඩියක් නැගලා පඩියක් බයිනේ හරීම පරිස්සමයි. අම්මලා පින්වතුනි නාගේක් මැණිකක් රකින්නවටත් වඩා පරිස්සමට පින්වතුනි අපිව රකින්නේ. එහෙම රකින්න අපිව ඒ අම්මා මේ ලෝකේට බිහි කරන්නේ කෙනෙකුට මේ ලෝකේ දරා ගන්නම බැරි මහා වේදනාවක් විඳගෙන. අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරන වේදනාව කොයි වගේද කියලා ධර්මයේ උපමාවකින් කියලා තිනවා. හරියට තල් සිදුරකින් පින්වතුනි ඇත් පැටවෙක් එළියට එනවා වගේ කියලා. තල් සිදුර කියන්නේ කොච්චර කොඩා සිදුරක්ද? ඇත් පැටව කියන්නේ කොච්චර විශාල සතෙක්ද? එවැනි සතෙක් එවැනි සිදුරකින් එළියට එනවා හා සමානයිලෝ අම්මා කෙනෙකුගේ කුසෙන් දරුවෙක් මේ ලෝකෙට බිහි වෙන එක. හරියට මරණීය වේදනාවට සමාන වේදනාවක් අම්මා කෙනෙක් අපි මේ ලෝකේ බිහි කරන දවසේ වින්දා. මම මේ කල්පනා කරන දෙයක් තමයි පින්වතුනි නිකමට හිතන්නකො මේ අපේ ජීවිතයට වේදනාවක් දෙන අපට දුකක් දෙන මිනිස්සු එක පින්වතුනි අපට කොච්චර තරහක් එනවද? මිනිස්සු එක විතරක් නෙවෙයි. නිකමට හිතන්නකො පින්වතුනි මේ භෞතික වස්තු එක කොච්චර අපට තරහ එනවද? ওই ගේ ඇතුළේ ඇවිදිනකොට නිකමට අපේ කකුලක් පුටු කකුලක වැදුනොතින් අනිත් පයින් ගහනවනේ පුටුවට. මිටියකින් ඇණයක් ගහන්න කියලා නිකමට හරි ඇඟිල්ල වැදුනොත් අර මිටිය විසි කරලා දානවා. ඒ කියන්නේ අපට වේදනාවක් දෙන භෞතික සම්පත් එක්කත් අපට තරහක් තියෙනවා. මිනිසු ගැන කවර කතාවද? නමුත් අපි බින්දුන් කවදාවත් දැකලා තියෙනවද? අම්මා කෙනෙක් මේ ලෝකේ විඳිනේ භයානක වේදනාව වින්දා කියලා තමන්ගේ දරුවා ගැන පුංචිම පුංචි තරහ හැකින්වත් බලනවා කියලා. අර ඔක්කොම වේදනාව නැති වෙලා යනවා. උපන් දරුවා ඒ අම්මගේ පපුවඩින් තියෙන වෙලාවේ. ඒ සියලුම වේදනාවල් නැති වෙලා යනවා. මොන්න තරම් ආදරයක් ඒ දරුවා කෙරෙහි අම්මගේ හිතේ තියෙනවද? එහෙම වදන පින්වතුනි ඒ දරුවා වදපු දවසේ ඉඳලා පින්වතුනි කොච්චර දුකක් විඳිනවද? ජීවිතේ Tamanට පුංචිම පුංචි සැනසීමක් හරි තියෙන්නේ නිදා ගන්න රාත්‍රී විතරයි. ඒ රැයවල් කීයක් දරුවා නිසා පින්වතුනි වර්ධනය කරන්නේ නැද්ද? රෑ 10ටද පාන්දර 12ටද 2ටද 3ටද දරුවා අවදි වෙන්නේ. අවදි වෙන වාරයක් ගානේ පින්වතුනි කිරි ටික දීලා නිදි කරවල නිදාගන්නේ. අපේ කොච්චර කැතකුණු අත ගෑවද? සමහර ලාවට ලෙඩක් දුකක් හැදෙලා රෝහල් ගත වුණාම අපි නිසා අපේ අම්මලා කොච්චර දුක් විඳද? රෝහල් වල තියෙන ඇඳන් පින්වතුනි ළමයින්ට. මොකද ළමයා තමයි ලෙඩා. ළමා වාට්ටුවේ ඇඳ තියෙන්නේ ළමයාගේ ගානට. නමුත් පින්වතුනි අම්මත් ඔය ලෙඩා ළඟට වෙලා ඉන්නවනේ. කොහොමද ඉන්නේ? පුටුවක් හැදගෙන ළමයා නිදා ගන්න ඇඳ ළඟට තියාගෙන පුටුව ඒ ඇඳ මිට්ටෙම ටෝලුව තියාගෙන ඔය අම්මලා පින්වතුනි නිදාගන්නේ. දවසද දෙකද සතියද අමාරද මාසෙද හමාරද පින්වතුනි ඕන කාලයක් පින්වතුනි අර දරුවා වෙනුවෙන් ඔය අම්මලා රෝහලට වෙලා ඉන්නවනේ. කන්න නෑ, හරියට ඇඳුමක් හඳින්න නෑ, නාන්න කියන්න නෑ, නින්දක් නිදාගන්න නෑ. නමුත් අම්මලා පින්වතුනි කවදාවත් කෑ ගහලා තියනවද අයියෝ මම මේ විඳින වේදනාව කියලා? නෑ. කියන්නේ මොකක්ද ඇහුවොත් අනේ මගේ දරුවා කවද්ද මං හොඳ කරගෙන යන්නේ? උන් අම්මලා තාත්තලා අපි වෙනේ විඳපු දුක. එතනින් පස්සේ බලන්න පින්වතුනි අපිව ඉගෙන ගන්න දවසේ ඉඳලා කොච්චර දුක් විඳද? පෙර පාසලට දාලා ඒ ළමයා තනි කරන්නේ නැතුව පෙර පාසල ළඟට වෙලා ඇරිලා ඉවර වෙලා ආයිමත් ඒ දරුවත් එක්කමයි ගෙදර යන්නේ.
මොකෝ අම්මලා තාත්තලාට ඉන්නේ කියලා පෙර පාසලේ වෙනම තැනක් නැහනේ. ඔය එතනින් එළිය කුඩයක් ඉහළගෙන දරුවෝ දිහා බල බල ඉන්නවා. පින්වතුනි ඊට පස්සේ ඉස්කෝලේට දාපු වෙලාවෙ ඉඳලා ඒත් එහෙමයි. ඉස්කෝල ළඟට වෙලත් ඉන්නවා. ඔහොම ඉඳලා පින්වතුනි ඒ දරුවෝ විභාග ලියනකොට ශිෂ්‍යත්ව විභාගේ පටන් ගත්ත තැන ඉඳලා බලන්නකෝ දරුවා පාසලට දාලා හනිකට ගෙදර ඇවිල්ලා බතක් මාළුවක් උයාගෙන ආයි ගිහිල්ලා ඉස්කෝල ළඟට ඇඳුම් ටික මාරු කරලා අර බත් ටික කවලා හනිකට ඊළඟ පන්ති වලට අරගෙන ගිහිල්ලා දවසේ කොච්චර දරුවෝ වෙනුවෙන් කාලය ගත කරනවද? එතනින් නොනවතිනේ දෙමාපියෝ සාමාන්‍ය පෙළ විභාග කරද්දිත් උසස් පෙළ විභාග කරද්දිත් රැට පින්වතුනි පාඩම් කරද්දිත් දරුවෝ ළඟට වෙලා තනි රැක රැක ඉඳලා ඒ දරුවන්ගේ යුතුයකම් ටික ඒ විදිහට ඉටු කරනවා. නිකන් හිතන්නකෝ අපේ අම්මා තාත්තා තමන්ගේ ආසාවල් තමන්ගේ අවශ්‍යතාවයන් තමන්ගේ බලාපොරොත්තු කොච්චර බිඳ ගන්න නැද්ද කොච්චර අතහරින්නේ නැද්ද දරුවෝ ගැන හිතලා. ඇඳුමක් ගන්න ගියොත් තමන්ට ගන්න ඇඳුම නෙවෙයි බලන්නේ දරුවන්ට ඇඳුමක් ගන්න. දරුවන්ට අරගෙන ඉතුරු වුණොත් විතරයි තමන්ට ඇඳුමක් ගන්නෙ. තමන් වැරහෙලි වැඳුම් ඇඳත් දරුවෝ ලස්සනට අන්දල පාරෙක් කරගෙන යන්නේ අම්මල කැමති. තාත්තල කැමති. තමන්ගේ කනට පළදින කරාබු දෙකක් නැති වුණාට දුවගේ කනට කරාබු දෙකක් පළඳලා කොච්චර අම්මල පින්වතුනි සතුටු වෙනවද? තමන්ගේ අතට ඔරලෝසුවක් නැති වුණාට තමන්ගේ පුතාගේ අතට ඔරලෝසුවක් පළඳලා කොච්චර තාත්තල සතුටු වෙනවද? තමන් පළදින්නේ පින්වතුනි ගෙවිලා ලෙලි ගිහිල්ලා මහගතු සපත්තෝ. හැබැයි දරුවන්ට එහෙම නෑ. දරුවන්ට සපත්තුවක් කැඩෙන වාරයක් ගානේ අලුත් සපත් දෙකක් දෙන්නයි පින්වතුනි අම්මලා තාත්තලා කැමති. දරුවෝ ඉල්ලන්නේ මොන දේද? තමන්ගේ දේවල් පින්වතුනි අතහැරලා දරුවෝගේ දේවල් කරනවා. ඔච්චර කැපකිරීම ගොඩක් ඔය තරම් මහා දුක්ගුණක් විඳලා ඒගොල්ලොන්ගේ මුළු ජීවිතේම පින්වතුනි අපි වෙනුවෙන් වැය කරලා ඒගොල්ලොන්ට අතපයේ හතරේ වාරුවත් නැති කාලයක පින්වතුනි හිතන්නකෝ අර වගේ අසරව කරලා දියල්ලා යන්නේක මොන තරම් පින්වතුනි අදම අසත්පුරුෂ ක්‍රියාවක්ද? මිනිස්සෙකුට පින්වතුනි සාමාන්‍යයෙන් රස්සාවකින් එළියට දැම්මොත් රස්සාවක් හොයාගන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ මනුස්සයාගේ ජීවිතේ ලෙලි යනකම් වැඩ කඩගෙන වැඩ අරගෙන ඒ මනුස්සට වැඩපලක් කරගන්න බැරි කාලයක පාරට ඇදලා දැම්මම පින්වතුනි හිතන්නකෝ කොහොමද මේ මනුස්ස ජීවත් වෙන්නේ? අපි අම්මා තාත්තා වෙනුවෙන් කරන්න ඔහොම නේද? ඒ මිනිසුන්ට දැන් කොහේ ගිහිලා ජීවත් වෙන්නද? අතපය හතරේ වාරු නැහැ. මොකද වාරු තියෙන කාලෙම කැපකරේ දරුවෝ වෙනුවෙන්. තමන් මුළු හම්බ කරගතු සේසත වියදම් කරේ දරුවෝ වෙනුවෙන්. ඒ තරම් පින්වතුනි කැපකිරීම ගොඩක් අපි වෙනුවෙන් කරලා ඊ මිනිසුන්ට වැඩපලක් කරගන්න බැරි කාලයක පින්වතුනි අර වගේ අසරණ කරන එක මොන තරම් අසත්පුරුසයිද? කවදාවත් පින්වතුනි එහෙම කරන්න එපා. මොකද අපට පින්වතුනි අම්මට තාත්තට අපි අද්දකින්ම යුතුයකම් කරන්නේ ඉඩක් ලැබෙන ඕනනම් උපරිම අවුරුදු 5යි 10යි. අපි වෙනුවෙන් පින්වතුනි අවුරුදු 40ක් 50ක් කැප වෙච්ච ඔය අම්මා තාත්තා වෙනුවෙන් අපට පින්වතුනි අවුරුදු 10ක් වැය කරන්න බැරිද? ඒ කාලේ අපට කැප කරන්න බැරිද? පුළුවන්. බැරි කමක් නෑ. මොකද ඒගොල්ලෝගේ වැඩ හුඟ කාලයක් කරගන්නවා. අන්තිම ටිකේ තමයි පින්වතුනි අපට කරන්න තියෙන්නේ. සමහර දෙමව්පියෝ ගත්තයින් පස්සේ වයසට යන්න මුරණ්ඩු ඒක ඇත්ත අපි දන්නවා. හැබැයි එහෙමයි කියලා අත්හරින්න එපා. මොකද ඒ වෙලාවට කල්පනා කරන්න මම පොඩි කාලේ මේ පීරිස් එක තරම් බත් ටිකක් කවන්න මගේ යාම මට කොච්චර කවි කතන්දර කිව්වද? ඕක මතක් කරගන්නකෝ ඔය අම්මා තාත්තා හිතුවක්කාර මුරණ්ඩුකම් කරන වෙලාවල් වලට. මං ඉස්කෝලේ යන්න බෑ කියලා කොච්චර බිම දඟලලා යඬන්නේ නැද්ද? හැබැයි එහෙමයි කියලා මගේ අම්මා තාත්තා මාව දාලා ගියේ නෑනේ.
හිතලා බලන්න පින්වතුනි සමහරලාට පොඩි කාලේ බෙහෙත් පෙත්ත කටට දැම්මම ඕක බෙහෙත් පෙත්ත කී වතාවක් එළියට දාන්නේ නැද්ද අපි? හැබැයි ඒත් පින්වතුනි ආයේ කොහොම හරි බෙහෙත් පෙත්ත පෝලන්නේ ඔය අම්මලා තාත්තලා පස්සකට වෙන්නේ. ඇයි පින්වතුනි ඒගොල්ලෝ හිතුවක්කාරකම් වැඩ කරද්දී අපට ඕක මතක් කරගන්න බැරි. අනේ මමත් මගේ අම්මට තාත්තට පොඩි කාලේ මෙහෙමනේ වද දුන්නේ. ඉතින් මේගොල්ලෝ දෙන වද වේදනා මංගට ඉවසන්න බැරි. ඒ ස්වභාවයේ තේරුම් කරගන්න. ඉවසන් අපට ඉවසීම කරගන්න පුළුවන්. කොද කැති පොළුව අරගෙන තුවක්කු මෝටාර අරගෙන අපේ පස්සෙන් අම්මලා තාත්තලා ඉන්නේ නෑනේ. උප්පරිම ඕන්නම් අපට ගහන උපරිම ප්‍රහාරය තමයි වචන වලින්. ඔක ඉවසන්න බැරිද අපිට? ඉවසන්න. ඉවසල පින්වතුනි අම්මා තාත්තා වෙන යුතුයකම් කරන්න. මොකද බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂ පෙරුම්දම් පුරද්දී තිරිසන් භවයක ඉපදිච්ච ආත්ම භාවවල පවා පින්වතුනි අම්මා තාත්තාත් හැරියේ නෑ. ඔය සමහර ජාතක කතාවල බලන්න ගිරා කුලයක බෝසතාණන් වහන්සේ ඉපදෙන්නේ අම්මා අන්ධයි. ඉතින් කුඹුරට ඇවිල්ලා වී කාලා වී කරල් දෙකක් අරන් යනවා. අර ගොවියට කේන්තියන්නේ ඒකටනේ කාලා අරගෙනත් යනවා කියලා. ඊට පස්සේ උගුලක් කටවල අහන්නේ අල්ලගෙන. එතකොට කියන්නේ මගේ අම්මා අන්ධයි එන්න බෑ නිසා අම්මට අරන් යනවා. අර තව ජාතකයක තියෙනවා පින්වතුනි වඳුරු කුලයක බෝසතාණන් වහන්සේ ඉපදෙන එක දනුද්දරයෙක් ඇවිල්ලා තමන්ගේ අම්මා මරන්න හදනවා. බෝසතාණන් වහන්සේ තමන්ගේ ජීවිතය දෙනවා දනුද්දරයට. දනුද්දරය මේ මගේ ජීවිතය අරගෙන මගේ අම්මව අත්හරින්න කිව්වා. හැබැයි අත්හරින්න කිව්වේ සදහටම නෙමෙයි. මොකද දන්නව සදහටම අත්හරින්නේ නෑ. එතකොට මාව දැන් මේ වෙලාවේ ගත්තයින් පස්සේදී ඔහු හෙට තමයි මගේ අම්මව මරන්නේ. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ තමන්ගේ ජීවිතය දුන්නා තමන්ගේ අම්මට එක දවසක් ජීවත් වෙන්න. ඔන්න පින්වතුනි බෝසතාණන් වහන්සේ අම්මා තාත්තා වෙනුවෙන් කරපු දේවල්. අර ජයදිස ජාතකයේදී තමන්ගේ තාත්තව යකෙක් බිලි ගන්නවා කියලා කිව්වම බෝසතාණන් වහන්සේ තමයි ඉදිරිපත් වුණේ පින්වතුනි තමන්ගේ තාත්තා වෙනුවෙන් බිලි ගන්න කියලා. මේ මාව කන්නකෝ මගේ තාත්තවත් ඇරලා. මහ බෝසතාණන් වහන්සේ මේ අම්මා තාත්තට යුතුයකම් කළේ පාරමිතාවක් පුරනෝ වගේ. කිසිම කතාවක නැහැ පින්වතුනි අම්මා තාත්තට වද වේදනාවල් දීපෝ. අම්මා තාත්තා වතහැරපෝ. හැම ජීවිතේකම අම්මා තාත්තා මුණ ගැහුණාගේ අම්මා තාත්තව බලාගත්තා. අර ගුත්තිරි ජාතිකේ අන්ධ අම්මයි තාත්තයි බලාගන්නේ. පින්වතුනි මහ බෝසතාණන් වහන්සේගේ චරිත කතාව කියවදී දැනෙන දෙයක් තමයි උන්වහන්සේ පින්වතුනි සංසාරේ පාරමිතා පුරද්දි පින්වතුනි කිසිම ආත්මයක මේ මහ පොළොට කඳුළු බිඳුවක් කියලා නෑනේ. අර චුල්ලදම්ම ජාතකයේ බලන්න මහා ප්‍රතාප රජුරෝ මහ බෝසතාණන් වහන්සේගේ ශරීරේ කෑලි කෑලි වලට පෙති ගහනවා. ඒත් කඳුළු බිඳුවක් හෙළුවේ නෑනේ. එහෙම හඬපු නැති බෝසතාණන් වහන්සේ අපේ පින්වතුන් දන්නවද මහ පොළොට කඳුළු බිඳුවක් හෙළුවනම් හෙළුවේ කවද්ද කියලා? සාම ජාතකයේදී. අර රජුරු ඇවිල්ලා පොකුණට දියගෙනියන් ආපු සාම කුමාරයාට ඊතලෙන් විද්දම සාම කුමාරයා ඇදගෙන වැටෙනවා. රජුරෝ ළඟට යනකොට සාම කුමාරයා අඬනවා. අහනවා රජුරෝ ඇයි මරණයට බය වෙලා දඬන්නේ? සාම කුමාරයා කියනවා උපන් දවස් ඉඳලා මේ වෙනකන් එකම සිල්පදයක්වත් කඩාගත්තු නැති මම මරණයට මොකට බය වෙන්නද මහරජ? මම මේ අඬන්නේ මරණයට බය වෙලා නෙවෙයි කිව්වා. මහරජ මම මේ කැලේ ඉන්නේ තනියම නෙවෙයි කිව්වා. මගේ අම්මයි තාත්තයි කිව්වා. මගේ අම්මයි තාත්තයි දෙන්නම අන්ධයි කිව්වා. මමයි කෝන් රැක බලා ගත්තේ. ඕන්ට ඕන්ගේ කටයුතු මොකක්වත් මම නැතුව කරගන්න බෑ කිව්වා. මට මේ දැන් මතක් වෙන්නේ තව ටිකකින් මම මැරුණම කවුද මගේ අන්ධ අම්මයි තාත්තයි දෙන්න බලාගන්නේ? මට ඒක මතක් වෙලා කොහොම ඇඬින්නේ? ඒ කියන්නේ තමන්ගේ ශරීරේ කෑලි කෑලි වලට කැපුවත් නොහඬපු බෝසතාණන් වහන්සේ මේ මහ පොළොට කඳුළු බිඳුවක් වැගිරුවා නම් වැගිරුවේ කවුරු වෙනුවෙන්ද? අම්මා තාත්තා වෙනුවෙන්. තේරෙනව නේද පින්වතුනි? මාතෘත්වයට පීතෘත්වයට මහ බෝසතාණන් වහන්සේ කොච්චර ගරු කරාද කියලා.
උන්වහන්සේ සම්මා සම්බෝධි ලැබපු ආත්ම භාවයේ භාග්‍යතුන් වහන්සේ පින්වතුනි අම්මා තාත්තට මේ ශාසනෙ කොයිතරම් විශේෂ තැනක් දුන්නද? අම්මා තාත්තා ගැන කොච්චර ಗುಣ කිව්වද? අම්මා තාත්තා වෙනුවෙන්ම කොච්චර බණ කිව්වද? අම්මා තාත්තට උපස්ථාන කරන එක මහා මංගල කරුණක් හැටියටයි පින්වතුනි භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළේ. භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයේ පින්වතුනි භික්ෂුවකට ලබලා දීලා තියෙන වරම බලන්නකෝ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යම් භික්ෂුවක් Tamanට ලැබෙන සිව්පසෙන් ගිහියන් පෝෂණය කරනවා නම් ඒක අකැපයි. ඒක එක්විසි අනේසනෙන් එකක් හැටියට බුදුරජාන් වහන්සේ සිහිපත් කළා. එහෙම අකැපයි කියලා දේශනා කරපු භාග්‍යවතුන් වහන්සේම අනුමත කළා. මොකද්ද? නමුත් මහණෙනි තමන්ගේ අම්මයි තාත්තයි දෙන්න තමන්ට ලැබෙන සිව්පසෙන් බලා ගන්න එක වරදක් නෙවෙයි කිව්වා. අම්මයි තාත්තයි දෙන්න බලා ගන්න එක වරදක් නෙවෙයි කිව්වා. පින්වතුනි භාග්‍යතුන් වහන්සේ තරම් විශේෂ තැනක් මේ ශාසනය අම්මට තාත්තට දුන්නා. ඇයි පින්වතුනි ඒ වගේ විශේෂත්වයක් අම්මට තාත්තට දෙන්නේ? මට දැනෙන දෙයක් මම මේ කියන්නේ. පින්වතුනි අපේ ජීවිතේ ඕන තරම් ඥාති සම්බන්ධතා තියෙනවා එකකට වඩා. දැන් ගත්තොත් නිකන් සම්මතයක් හැටියට මම මේ කියන්නේ ඕනම කෙනෙකුට පින්වතුනි සහෝදර සහෝදරයෝ ඕන තරම් ඉන්න පුළුවන් නේ. ඒ කියන්නේ අයියලා මල්ලිලා නංගිලා අක්කලා ඕන තරම් ඉන්න පුළුවන්. ආච්චිලා සීයලාත් 4 දෙනෙක් ඉන්නවනේ. අම්මගේ තාත්තගේ පැත්තෙන් ගත්තොත්. Tamanට නෑය ඕන තරම් ඉන්නවා. නැන්දලා මාමලා බාපලා පුංචි අම්මලා පුංචි තාත්තලා ඕන තරම් ඉන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෙනෙක් නැති වුණොත් තව කෙනෙක් ඉන්නවා. යාළුවොත් එහෙමයි හැම සම්බන්ධතාවයක් මෙහෙමයි. කොටින්ම කියනවා නම් තමන්ගේ බිරිඳ මැරුණොත් තවත් කෙනෙක් බිරිඳක් හැටියට සහේද ගන්න පුළුවන්. තමන්ගේ සැමියා මැරුණොත් තවත් කෙනෙක් තමන්ගේ සැමියා හැටියට බාර ගන්න පුළුවන්. හැබැයි නිකමට හිතන්නකො පින්වතුනි තමන්ගේ අම්මා තාත්තා කියන දෙන්න නැති වෙච්ච දවසක ඔය අඩුව පුරවන තව එක්කෙනෙක්වත් මේ ලෝකෙ ඉන්නවද? නෑ. අම්මා තාත්තා හැටියට ඉන්නේ පින්වතුනි මේ ලෝකෙ දෙන්නයි. තමන්ගේ අම්මා නැති වෙච්ච දවසක මතක තියාගන්න ඒ අඩුව පුරවන්න මේ ලෝකේ කාටවත් බෑ. අපේ පින්වතුන්ට ඇමතුමක් එනවනම් තමන්ගේ අම්මා කියන නමින් ඔය අම්මා මැරිච්ච දවසක ආයෙ ওই නමින් ඇමතුමක් ඉන්නේ. තාත්තා නැති වෙච්ච දවසක ওই තාත්තා කියන නමින් ආයෙ අපේ පින්වතුන්ට කතා කරන්න මේ ලෝකේ කවුරුවත් නෑ. ඒ නිසා අම්මා තාත්තා දෙන්න පියවි ඇහැට පින්වතුනි යුතුයකම් කරන්න අපේ පින්වතුන් දරුවෝ හැටියට අදිෂ්ඨාන කරගන්න. ඒ යුතුයකම් ටික කරන්න. මහා ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ ඒගොල්ලෝ. දවසකට පින්වතුනි දුර ඉන්නවා නම් ඒක දුරකථන ඇමතුමකින් කතා බහ කරන එක. ලෙඩක් වෙලා ඉන්නවා නම් පින්වතුනි අපේ පින්වතුන් මතක තියාගෙන අම්මයාද බෙහෙත් බිව්වද? උදේ හරි හවස හරි කතා කරලා අම්මයාද කෑවද? ඇයි පින්වතුනි ලෝකයක් වෙනුවෙන් අපිට පැය 24ක් වෙන් කරද්දී අම්මා තාත්තා වෙනුවෙන් විනාඩි 5ක් වෙන් කරන්න බැරි? බැරි කමක් නැහැ. ඒ වෙලාව හදා ගන්න පුළුවන්. ඒ ටික කරන්න. ඒගොල්ලෝ මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ. ඒ ටික කරන ගමන් අනිත් පැත්තෙන් ඒගොල්ලොන්ගේ සංසාරය සුවපත් කරගන්න මේ වගේ පින් දහම් මේගොල්ලෝ ලව්ව කරවන්න. බුද්ධ උපස්ථානය කරවන්න. මහසෑය ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට පූජාවක් කරවන්න. ධර්ම දානයක් කරන්න. මහා සංඝරත්නය උදෙසා මොනවා හරි පූජා කරවන්න. ඒ වගේ පින්වතුනි යුතුයකම් ටිකක් අපේ පින්වතුන් දෙමෝපියෝ ලව්ව කරලා ඒගොල්ලොන්ගේ සංසාර ගමන සුවපත් කරන්න ඒගොල්ලොන්ට මේ මාර්ගය හදලා දෙන්න. ඉතින් එදා පින්වතුනි අර දරුවා නිසා අර මනුස්සයා තේරුම් කරගත්ත තමන් මේ තාත්තට කරන්නේනේ මහා අපරාධයක්. එහෙම කියලා තාත්තව නැවත ගෙදර කරගෙන ගියා. මාමා ගෙදර කරගෙන ආවා කියලා මේ කාලකන්ණිය ආයෙමත් අරගෙන ආවා කියලා බැනලා පින්වතුනි ගෙයින් එළියට බහැලා අර මනුස්සයා යන්න ගියා. දැන් ගෙදර පුතයි තාත්තයි තමනුයි විතරයි ජීවත් වෙන්නේ. නමුත් පුතාට පින්වතුනි තමන්ගේ අම්ම නැතුව ඉන්න බෑ. තාත්තට කිව්වා තාත්තේ තනියෙන් ඉන්න එපා. තව කෙනෙක් විවාහ කරගන්න කිව්වා.
ඉතින් ඊට පස්සේ ඔය අතරේ පින්වතුනි එක මාම කෙනෙකුයි දුවක් විවාහ කරගන්න දැන් කතා කරගත්තා. පුතා මොකද කළේ? ඔය ආරංචි ගම පොරාම යවුවා අපේ තාත්තා අලුත් අම්ම කෙනෙක් ගේනවා කියලා. ඒ ආරංචිය ගියා අර බිරිඳට. ඒ කල්පනා කරා දැන් වෙන කෙනෙක් ගෙනවොත් මට යන්නේ නමන් නැති වෙනවා. ඇයි දාම පින්වතුනි ගෙදර ඇවිල්ලා මාමන්ඩිගෙන සමාව අරගෙන සාමියාගෙන සමාව අරගෙන ගෙදර ඉන්දියා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරලා අවසන් වෙනකොට අර උපාසකතුමා පින්වතුනි සෝවාන් ඵලයටපත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා ඒ තාත්තම තමයි මේ තාත්තා. එදා ඒ බිරිඳම තමයි මේ බිරිඳ. එදා වසිට්ඨක තමයි ඔබ. එදා ඔබගේ පුතා වෙලා හිටියේ වෙන කවුරුවත් නෙවෙයි කිව්වා. සම්මා සම්බෝධියටපත් වෙච්ච මමමයි කීවා. එහෙනම් මේ කතාව හිතට අරගෙන තමන්ගේ ආදරණීය දෙමව්පියෝ දෙන්න වෙනුවෙන් තමන්ගෙන් විය යුතු යම් කිසි යුතුයකමක් තියෙනවා නම් ආන්නේ යුතුයකම ඉටු කරන්න අදිෂ්ඨාන කර ගනිත්වා.